විවිධ හේතුන් මත කාන්තාවන් මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට ගොදුරු වේ. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිරිමින් නරුම හා කුරිරු කරයි. තම පවුල් ආරක්ෂා කරනවා වෙනුවට. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය කාන්තාවන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු කරයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා තම භාර්යාවන් හෝ වෙනත් ඕනෑම අයෙකු අතහැර දමා මුදල් ඉපයීමට සොයන පිරිමින් නිසා සමාජය පිරිහෙමින් පවතී. සමහර කාන්තාවන්ට තම ස්වාමි පුරුෂයන්ගේ එවැනි ක්‍රියා නිසා තම පවුල් නඩත්තු කිරීමට නොහැකි වන අතර විවිධ දුරාචාර ක්‍රියාවන්ට යොමු වීමට බලපෑම් සිදු කෙරේ. එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ කාන්තාවන්ගෙන් බහුතරයක් පිරිමින්ගේ ගොදුරු බවට පත්වේ. තම භාර්යාවන්ට සහ පවුල්වලට සහයෝගය දැක්වීම වෙනුවට මුදල් ඉපයීම සඳහා තම භාර්යාවන් විකිණීමට පිරිමින් පෙළඹෙති. මෙයට ප්‍රධාන හේතුව සමාජයේ පිරිමින්ගේ ක්‍රියා සහ පවුල තුළ සැමියාගේ හැසිරීමයි. මෙවැනි තත්ත්වයක් තුළ විනාශ වන පවුල ආරක්ෂා කිරීම සඳහා මත්ද්‍රව්‍ය වෙළඳාම වහාම නැවැත්විය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් පාතාල ඝාතන සංඛ්‍යාවද ඉහළය. කාන්තාවන්ට පාතාල ක්‍රියාකාරකම් නිසා අහිමිවන තම පිරිමියා කොමතිකම නිසා වෙනත් පිරිමින් සමග සම්බන්ධතා පැවැත්වීමට සිදුවේ. මත්ද්‍රව්‍ය කාන්තා වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමට හේතු කිහිපයක් ඇති අතර ප්‍රධාන හේතුවක් ලෙස සිතා මේ රටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම නතර කළ යුතුය. එසේ නොවන නිසා අපේ රටේ සුරූපී වුවද කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් වී ඇත.